හායි යාළුවනේ අද අපි හදන්න යන්නේ කොත්තු ගෙදරම හදාගත්ත පරාට මේ තියෙන්නේ. මෙන්න පරාට. මේ පරාට වල තමයි ගෙදර හදාගත්ත පරාට වලින් තමයි අද සුපිරි කොත්තුවක් ගහන්න යන්නේ. අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. මේ තියෙන්නේ කොත්තුවට අවශ්‍ය කරන දේවල්. මේ රොටි සිහින්ව කපා ගන්න ඕන. ඒකට අවශ්‍ය කරනවා කැරට්, ගෝවා, ලීක්ස්, කරපිංච සුදු චූටියට කපාගත්ත ලුණු කෑල්ලක්, බිත්තර. තව අවශ්‍ය කරන දේවල් තියෙනවා. හදන ගමන් මම මේ විස්තර කියන්නම්. පැය දෙක තුනක් අනාගෙන පැය දෙක තුනකට පස්සේ මනාව තිබ්බ පිටුවලින් හදාගත්ත පරාට මේ තියෙන්නේ. පරාට එක ඉස්සෙල්ලාම අපි මේ විදිහට රෝල් කරලා සීනියට කපාගෙන ඉන්නවා. මේ ආකාරයට සිහින්ව පොඩි කැපිලි වලට කපා ගන්නවා. මොනත් එක වෙනකනේ මොනත් තියෙන අර පොත්ති තියෙන රස ගතිය නැති වෙනවා. මොකද අපි ගෙදර ඉතින් අපිට පොත්ති තැටි නෑනේ. අපි ඉතින් මොකක් හරි භාජනයක තාච්චියක තමයි හැන්දෙන් ගහලා තමයි හදාගන්න වෙන්නේ. ඒ නිසා මේ කෑලි චූටියට කපා ගන්න තරමට තමයි අපේ කොත්තුව රසවත් වෙන්නේ. හරි ළමයි අපි කොත්තුව හදන්නයි යන්නේ දැන්. මේ තියෙන්නේ අපි ගෙදර පිටි අනාගෙන පරාට හදාගෙන පරාට වලින් කපාගත්ත පීනයට කපාගත්ත කොත්තුවට අවශ්‍ය රොටි ටික. මේ වගේ පීනයට තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඉස්සෙල්ලා මම කිව්වා දාන ඒවා ගෝවා, කැරට්, ලුණු, සුදු ලුණු, කරපිංචා, ලීක්ස්. මේ ටික දැන් බලමු අපි කොහොමද කොත්තුව හදන්නේ. භාජනයේ හදලා මේකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. තෙල් ටික රත් වෙනකොට මේකට කපාගත් හීනෙට කපාගත් සුදු ලුණු ටික, කරපිංචා, බැදින්න සුදු වෙලාවක් තියන්න ඕන. සුදු ලුණු ටික බැදිලා ඉවරයි. ඒකට දානවා හීනෙට කපාගත්ත ලුණු ටික. ඊට පස්සේ ගෝවා ටිකක් වටේට දාන්න ඕන. ඊට මිස්තරි දාගන්න කැරට් චුට්ටකුත් දානවා වටේට. ඊපස්සේ ලීස් පොඩ්ඩක්. එළ මේකට මේක හරි බිත්තරයක් කඩලා දාගන්නවා. එකක් හරි දෙකක් හරි කමන්නේ. හොඳයි. ඊපස්සේ මේක කවලම් කරගමු. කවලම් කරන අතරතුර ඉතුරු ඉරවලු ටිකක් දානවා. කැරට්, ලීස්, ගෝවා. ඥාන ටිකක් කල්පන ලුණු කුඩු කපුව. මේකට දැන් අපි ලුණු කුඩු ස්වල්පයක් ඊළඟට කෑලි මිරිස් තුනපහ අවශ්‍යම නැහැ. කැමති නම් තුනපහ චූට්ටක් දාගත්තට කමක් නැහැ. අපිට ඉතින් සැරට තියෙන හින්දා මිරිස් කුඩු චුට්ටක් වගේ ලාවට දානවා. මේක කවලම් කරගමු.
මේක තව රසවත් කරගන්න මෙන්න මේකෙන් පොඩ්ඩක් දාමු. chicken soup, no chicken cube. පොඩ්ඩක් ඊට භාගයක් වගේ මේ වගේ ප්‍රමාණයක් මේකට මෙහෙම දාගන්න. මෙන්න ඒක පොඩ්ඩක් කවලම් කරගමු. ඊට පස්සේ අපි හදාගත්ත ගෙදරම හදාගත්ත රොටි ටික මේකට එකතු කරමු. දැන් මේක කවලම් කරගන්න. ඔකට වෙනද? කට් කරන්න. දැන් මෙන්න මේ විදිහට දෙක මික්ස් වෙනකම් ඉන්නේ පොඩක් මේ විදිහට අර අපිට ඉතින් කොත්තු ලෑලි මේවා යකඩ ප්ලේට් නෑනේ. ගෙදරනේ හදන්නේ. මේකෙන් මෙහෙම හැන්නේ පොඩක් පොඩි කරගෙන ඉතින් කවලම් කරගන්න. මේ විදිහට එළවලු ටික ලස්සන කවලම් වෙනකම් මේ තියෙන ගෙදරම හදාගන්න කොත්තුවට හදපු රසම රස චිකන් හොදි එක මේකෙන් පොඩ්ඩක් මෙතන මේක අර කන්න අමාරුනේ හොදි චුට්ටක් දාලා නැවත කවලම් කරගන්න. හොදි ඇටි 1යි 2යි 3ක් විතර ටිකක් දාලා කවලම් කරගන්න. දැන් මේක හොඳට කවලම් කරගන්න. දැන් කොත්තුව හදලා ඉවරයි. හදලා ඉවරනවාම කොත්තුව මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි කාලා බලමු රස කොහොමද කියලා. හරි. මේ තියෙන්නේ අපි හදාගත්ත ගෙදරදී හදාගත්ත රසම රස වස විස නැති කොත්තුව. මේ හාල් පාන් පිටි ග්‍රෑම් 500කින් වගේ තමයි හැදුවේ. ගෙදර කට්ටියටම කන්න පුළුවන්. අපි බලමු කොහොමද රස කියලා. සුපිරි